සුබ දවසක් හැමෝටම. මම අද ඔයගොල්ලන්ට ගේන්නේ ඩොන්ග්ෂින් යුනිවර්සිටියේ ඩොමිටරිස්. එහෙම නැත්නම් හොස්ටල් ගැන විස්තරයක්. මේ වීඩියෝ එකේ මම කිචන් එක ගැන, උයන විදිය ගැන, ලොබි ඒරියා එක, ඊට පස්සේ ඩොමිටරිස් වලට අදාළ සර්විස් ගන්නවා නම් ඒ සර්විස් කොහෙන්ද ගන්න ඕනේ, ඒ කියන්නේ රූම් චේන්ජ් එකක් කර ගන්නවා නම් කරන්නේ කොහොමද, ඊට පස්සේ ජිම් එක කොහෙද තියෙන්නේ වගේ විස්තර ගොඩක් ගේනවා. ඉතින් මේ පේන ඩොමිටරි එක තමයි තේසින් කියන ඩොමිටරි එක. මේකේ කොඩි වලින් දකුණු පැත්තේ තියෙන කොටසේ තමයි බොයිස් ලගේ හොස්ටල් ටික තියෙන්නේ. ඉතින් මෙතන ඔයගලන්ට පෙන්න ලංකාවේ කුඩේත් බලා ගන්න පුළුවන්. මැද්ද ඒරියා එක මම ටුවර් එකක් යනවා ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොකද්ද කියලා. ඊට පස්සේ මේ වම් පැත්තේ ඒරියා එකේ තියෙන්නේ ගර්ල්ස් ලගේ රූම්ස් ටික. ඊට පස්සේ ඔයගලන්ට මම මේ පෙන්නන පැත්තේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක, කැම්පස් එකේ එන්ට්‍රන්ස් එක මේ පැත්තෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ පෙන්නන ඩොමිටරි එක තනිකර කොරියන් ස්ටුඩන්ට්ලාට තියෙන ඩොමිටරි එකක්. මේ තේසින් කියන ඩොමිටරි එකේ ඉන්නේ තනිකර ෆොරින් ස්ටුඩන්ට්ලා. ලංකාවේ බොයිස්ලා විතරයි මේක ඉන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ ඩොමිටරි එකට විතරයි කොරියන්ස්ලාගේ ඩොමිටරි එක ඇරෙන්න පිටරට කට්ටියට තියෙන ඩොමිටරිස් 3ක් විතර තියෙනවා. ඒ තුනෙන්ම මේ තේසින් කියන ඩොමිටරි එකේ විතරයි කිචන් එකක් තියෙන්නේ. ඉතින් අනිත් ඩොමිටරිස් වල කිචන් එකක් නැහැ. ඉතින් ඒ ඩොමිටරිස් වල ඉන්න කට්ටියට උයනවා නම් මේ ඩොමිටරි එකට බඩු ටික උස්සගෙන එන්න වෙනවා. ඒ කියන්නේ මෙතන ලොකර් ගන්න පුළුවන් ඔයගලන්ට. ඒ ඇරෙන්න ඩේලි ගේන්න ඕනේ බඩු පිකන් ගන්නම නම් වගේ දේවල් උස්සගෙන මෙතනට එන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් සැලකියුතු දුරක් එන්න තියෙනවා. ඉතින් මේ තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලොබි ඒරියා එක. මේක තමයි කට්ටිය කෑම කන්නේ. නේපාල්, බංග්ලාදේශ්, උස්බෙකිස්තාන්, ශ්‍රී ලංකන් වගේ ගොඩක් රටවල් වල කට්ටිය ඉන්නවා. චයිනීස් කට්ටියත් ඉන්නේ මේ ඩොමිටරි එකේම උඩම තට්ටුවේ. බොයිස්ලාට ඉතින් ඇත්තටම කිව්වොත් පොඩි වාසියක් තියෙනවා. මොකද මේ ඩොමිටරි එකේ මුඩ තට්ටුවේ ඒගොල්ලෝ නැවතිලා ඉන්න හින්දා උයා ගන්න පල්ලෙහාට එන්න විතරයි තියෙන්නේ. ගොඩක් කට්ටිය කාමරෙත් උයනවා. ඒ හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා. ෂේප් එකේ කාමර උයා ගන්නත් පුළුවන් ඕන නම්. මේ තමයි කිචන් එක. මේ කිචන් එකේ මේ ෆ්‍රිජ් දෙකක් තියෙන ලොකු. ඒ ෆ්‍රිජ් දෙකෙනොත් මෙන්න මේ වම් පැත්තේ තියෙන ෆ්‍රිජ් එක විතර අපිට යූස් කරන්න පුළුවන්. යූස් කරන්න පුළුවන් කියලා ගහලා තිබ්බට ඔයගලන්ට ෆ්‍රිජ් එක ඇල්ල බැලුවහම පේනවා මේක ඇතුළේ ඉඩ නැහැ. කට්ටිය බඩු පුරවලා තියෙන්නේ. ඉතින් කිසිම හරියට මේක මේන්ටේන් කරන්න සිස්ටම් එකක් නැහැ. කට්ටිය අනවශ්‍ය විදිහට බඩු පුරවන එක නියමාකාරයෙන් බෙදලා දීලා එහෙම මුකුත් කරලා නැහැ. ඉතින් Tamanට ඉඩ තියෙන තැනකින් උබා ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ ඒරියා එක විතර අපිට යූස් කරන්න පුළුවන් කිචන් එකේ මෙතන ඉන්ඩක්ෂන් කුකර්ස් 4ක් තියෙනවා. ඒ 4න් ශ්‍රී ලංකන්ස්ලට තියෙන්නේ එක කුකර් එකයි. මේ පැත්තේ තනිකර තියෙන්නේ නේපාල් කට්ටියට සහ උස්බෙකිස්තාන් කට්ටියටත් පුළුවන් මං හිතන්නේ මේ පැත්තේ. මේ ලොකර්ස් ඔයගලන්ට ඉල්ල ගන්න පුළුවන්. ඒක කැම්පස් එකට ඔයගොල්ලෝ ඇවිල්ලා ටික දවසකින් වෙනම ෆෝම් එකක් ෆිල් කරලා ඉල්ලනවා. ඒක දුන්නාම හරි. මේ තමයි ඒ ඩොමිටරි එකේ උඩ තට්ටුව. ඒ කියන්නේ තේසින් ඩොමිටරි එකේ උඩ තට්ටුවට මම මේ යන්නේ. ඒක උඩට ගිහිල්ලා දකුණට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ස්ටඩි ඒරියා එක. මේකට ඕනෙම ඩොමිටරි එක ළමයෙක්ට එන්න පුළුවන්. වෙන ඩොමිටරි එක ඉන්න ගෑන් ළමයෙක්ට උනත් ඇවිල්ලා ඔය ඉස්සරහින් පේන දොරෙන් එන්න පුළුවන්. මොකද මේ පැත්ත ගර්ල්ස් සෙක්ෂන් එක නිසා ඇවිල්ලා මෙතන පාඩම් කරන්න පුළුවන්. මේක කොමන්. ඒ කියන්නේ අනිත් ඩොමිටරිස් වල කට්ටියටත් එන්න පුළුවන් මෙතනට. දුර ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මේක ඕපන් කරලා තියෙන්නේ 5 ඉඳන් උදේ හවස 11 මාර වෙනකන් විතරයි. සමහරවිට ඉතින් 11ටත් ඇවිල්ලා බෝඩන් යන්න කියන අවස්ථා නැතුව නෙමෙයි. මේ තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම කැම්පස් එකට ඩොමිටරි එකට ඇතුල් වෙච්ච මාර්ගය. දැන් මේ තියෙන පඩිපෙළෙන් වම් පැත්තට ගියාම ඔයගලන්ට මෙහෙම යද්දි බලා ගන්න පුළුවන්. මුලින්ම වොෂ්රූම් දෙක තියෙනවා. එකක් টয়ලට්ස්, අනිත් එකේ නාන රූම්ස් ටික. මේක තමයි টয়ලට් එක. ඉතින් টয়ලට් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. টয়ලට් එකේ බොයිස් টয়ලට් එකක් ඉඳලා මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේකේ බිඩේ ෂවර්ස් නැහැ. කොමඩ් තියෙන රූම්ස් 3ක් තියෙනවා. තුනේම බිඩේ ෂවර්ස් කියන්නේ දෙකක බිඩේ ෂවර්ස් නැහැ. එකක බිඩේ ෂවර්ස් තියෙනවා. හැබැයි තියෙන බිඩේ ෂවර් එකත් වැඩ කරන්නේ නැහැ ලංකාවේ කට්ටියගේ ෆ්ලෝ එකේ. පල්ලෙහා තට්ටුවේ ෆ්ලෝ එකේ බිඩේ ෂවර් එක වැඩ කරනවා. හැබැයි ඉතින් වතුර රත් වෙන්නේ නැහැ. සීතල වතුරෙන් තමයි වැඩේ කරගන්න සිද්ධ වෙන්නේ.
දැන් අපි යමු වොෂ්රූම් එකට. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් වොෂ්රූම් එක මේ විදිහට මෙතන සිංක් ටික තියෙනවා වෙනම. ඒ වගේම වොෂ්රූම් 3ක් තියෙනවා. වොෂ්රූම් එක ඇතුලේ පොඩ්ඩක් ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. රෙදි හොදන්න උනත් පුළුවන් ඔයගලන්ට මෙතන. මෙතන ෂවර් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ෂවර්ස් දෙකයි යට තියෙන ටැප් එකයි. මේක වම් පැත්තට දාලා හොට් එක දකුණට දාලා කූල් එක ඒ විදිහට තමන්ට කැමති ගන්නට බැලන්ස් කරලා ගන්න පුළුවන්. ඒ වගේම අර ඔයගොල්ලෝ මෙතනට එනකොට එළියේ දකින්න ඇති ෆිල්ටර් එකක් තියෙනවා. ඒ ෆිල්ටර් එකෙන් ඔයගලන්ට ඕන් ලාක උණු වතුර ඇල් වතුර ගන්නත් පුළුවන්. ඉතින් රෙදි හේදුවට පස්සේ ඒවා වනන්න වෙනම වැල් ටිකක් තියෙනවා. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ක්ලිප්ස් ගහලා අනිවාර්යයෙන් වනන්න වෙනවා. මොකද මේ හුළඟට මාරු විදියට යනවා. ඉතින් ඩයිස් එකක් තියෙනවා කැම්පස් එක ළඟම. ඉතා අඩුවට පොඩි පොඩි දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ කැම්පස් එකේ අපේ ෆ්ලෝ එකේ රූම්ස් ටික මෙතන ගොඩක් රූම්ස් වලින් ලංකාවේ කට්ටිය. මම ඔයගලන් රූම් එකට එක්කන් යන්නම්. මේ විදිහට පාස්වර්ඩ් එකක් ගහලා තමයි රූම් එකට ඇතුළත් වෙන්න තියෙන්නේ. මේක තමයි මේ කැම්පස් එකේ තියෙන අලුත්ම ඩොමිටරි එක. ඉතින් ඒ හින්දා මේකේ පොඩ්ඩක් ෆැසිලිටිස් හොඳයි වගේ තමයි අපිට තේරලා තියෙන්නේ. මොකද අනිත් ඩොමිටරිස් වල ඉන්න කට්ටියකින් ඇහුවාන් පස්සේ ගර්ල්ස්ලාගේ එහෙම පොඩ්ඩක් ඉඩ මේ තරම් නෑ වගේ සහ මෙච්චර අලුත් නැති නිසා පොඩ්ඩක් ඉඩ හැරිලා වගේ සහ එහෙම පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඒව ඉතින් ඔයගලන්ට නොසලකා හරින්නත් පුළුවන්. මම මේ නිකන් කියන්න ඔයගලන්ට දැනගන්න. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ඩේසින් ඩොමිටරි එකේ මෙහෙම මැද්දේ තියෙනවා. සාමාන්‍ය නිකන් ෆ්‍රී ඒරියා එකක්. උතන්ට ගිහලා ඩිස්කස් කරන්න, ස්මෝක් කරන්න වගේ දේවල් කට්ටිය කරනවා. ඉතින් මේ තමයි ඩොමිටරි එක එළියෙන් බැලුවම ඔයගලන්ට පේන විදිහ. දැන් මම මෙතන ඉඳන් ඔයගොල්ලන් එක්කන් යනවා ඊළඟට ගර්ල්ස්ලා ඉන්න ඩොමිටරි එකට. මෙතන ඉඳන් එතනට යනකම් ඔයගලන්ට ගණන් කරගන්න පුළුවන් කොච්චර මිනිත්තු ගාණක් යනවද කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය සැලකියුතු දුරක් තියෙනවා. දැන් මෙතන තමයි හැරෙන තැන. මෙතනින් ඩොමිටරි එකෙන් මෙතනින් දකුණට හැරිලා යන පාරේ දකුණට හැරිලා මෙහෙම යන්න ඕනේ. එහෙම යනකොට ඔයගලන්ට මේ ඉස්සරහින් පේන බිල්ඩින් එක දකුණු පැත්තේ පේන බිල්ඩින් එක ඒකත් තව ඩොමිටරි එකක්. ඒක ලංකාවේ කට්ටිය නැහැ. නේපාල් කට්ටිය සහ වෙන රටවල කට්ටිය තමයි ඒකේ ඉන්නේ. දැන් මම මේ ඔයගලන් එක්කන් යන්නේ ගර්ල්ස්ලට. ලංකාවෙන් මෙහෙට එන ගර්ල්ස්ලට ඉන්න වෙන ඩොමිටරි එකට. මම දන්න ඊළඟ සෙමිස්ටර් එකේ මේක වෙනස් වෙන්නත් පුළුවන්. දැනට තියෙන්නේ මේ විදිහට තමයි බොයිස්ලා ඉන්නේ මේ ඩොමිටරි එකේ. කිචන් එක මේ ඩොමිටරි එකේ මේ අපි මං පෙන්නපු ඩේසින් ඩොමිටරි එකම තමයි. ඒක පිටපස්ස මේ පේන්නේ. ඔයගලන්ට මේ ඉස්සරහින් බලා ගන්න පුළුවන් වැල් ටික මං අර කලින් පෙන්නපු සහ මෙතන ඔයගලන්ට කිචන් එකට දොරක් තියෙනවා. ඉතින් මෙතනින් උනත් ඔයගලන්ට වෙන ඩොමිටරි එකේ ඉඳන් ඇවිල්ලා උයා ගන්න යනවා නම් මෙතනින් උනත් ඔයගලන්ට කිචන් එකට යන්න පුළුවන්. ඒතකොට පොඩ්ඩක් ළඟයි. ඉතින් ඕක තමයි තත්ත්වය. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොච්චර වෙලා යනවද කියලා මේ ඩොමිටරි එකේ ඉඳන් ගර්ල්ස් ඩොමිටරි එකට යන්න. ලොකර් සිල්ල ගත්තට පස්සේ ලොකර්ස් වල රයිස් කුකර් අනම්මනම් වගේ දේවල් දාලා තියන්නත් පුළුවන්. එතකොට එදිනදා යූස් කරන පිඟාන වගේ පොඩි දේවල් ටිකක් විතර අරන් එන්න වෙන්නේ ඩොමිටරි එකේ ඉඳන්. එහෙම නැත්නම් ඔයගලන්ට ටිකක් කල් ගිහිල්ලා ෂේප් එකේ රූම් එක හොයා ගන්නත් පුළුවන්. මොකද ඩොමිටරිස් චෙක් කරන්න එනකොට මේගොල්ලෝ කලින් කියනවා ඒ කියලා දැනුම් දීලා දවස අපිට දැනුම් දෙනවා මේ දවසේ එනවා කියලා. ඒ එන දවසට අපි රූම් එකේ ඉන්න ඕනේ කියලා ඒගොල්ලෝ දැනුම් දෙනවා. ඊට පස්සේ අපිට තියෙන ඒ දවස් රූම් එකේ ඉන්න. රූම් එකේ හිටියට ඒගොල්ලෝ ඇවිල්ලා අපේ චෙක් කරද්දී ඇතුළටවත් ඇවිල්ලා කබඩ් එකලා මුකුත් බලන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ නැති වෙන්න ඉලෙක්ට්‍රික් උපකරණ ටික තිබ්බනම් හරි. ඇවිල්ලා දොර ඇරියා පොඩ්ඩක් ඇවිල්ලා බැලුවා ගියා. එහෙම තමයි චෙක් කරන්නේ. ඒ හින්දා මේ මොකද ප්‍රයිවසි එකටත් මෙහෙ තැනක් තියෙන නිසා කොමාරි ලොකුට චෙක් කරේ නැහැ. ඉතින් දැන් මේ වින්ටර් එක ඉවර වෙගෙන එන හින්දා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මල් පිපිල ගස්වල. ඉතින් මේවා ඔයගොල්ලෝ බලාගෙන යන්න. යන අතරේ මම පොඩි විශේෂ අමතර දෙයක් කියන්න කියලා හිතුවා. ඕගොල්ලොන්ට එක එක ඒජන්සි වලින් ඔයගොල්ලෝ මෙහෙට එනකොට එක එක දේවල් කියයි part time jobs මේ පැත්තේ වැඩි එක්ක අඩුයි හරි මොනවා හරි කියලා ඔයගොල්ලෝ මේකට ගෙන්න ගන්න try කරයි. මට අපිට දැනගන්න ලැබිච්ච විදිහට ඒජන්සි වලට මේ කැම්පස් වලට දානවට කැම්පස් වලින් ගෙවන ගණන් තියෙනවා. ඉතින් මේකෙන් ලොකු ගාණක් ඒජන්සි වලටත් ගෙවනවා අපි ගෙවන ගාණට අමතරව. ඒ නිසා වෙන්නත් පුළුවන් ඔයගොල්ලන්ග මේකට එවන්න try කරන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් ඒජන්සි එකෙන් කිව්ව පළියට
තීරණයක් ගන්න එපා මේ කැම්පස් එකට එනවා හෝ වෙන කැම්පස් එකට යනවා කියන එක. ඕගොල්ලන්ගේ දන්න කට්ටිය කොරියාවේ ඉන්නවනම් ඒගොල්ලන්ගේ විස්තර අහලා දැනගන්න ජොබ්ස් තියෙන්නේ කොහොමද, ජොබ්ස් තියෙන පැති මොනවද කියන එක. එහෙම නැත්නම් ඕගොල්ලෝ සෙල්ෆ් ස්ටඩි එකක් කරලා බලලා ඕගොල්ලන්ට සැටිස් නම් එන්න. දැන් අපේ කැම්පස් එකේ විස්තරය කිව්වොත් ලෙක්චර්ස් තියෙන විදිය කිව්වොත් මාස්ටර්ස් කට්ටියට සඳුදායි බදාදායි ෆිසිකල් ලෙක්චර්ස් තියෙනවා. එතකොට අපිට ජොබ් එකක් හොයාගන්න ගියත් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අඟහරුවාදා විතරක් අපිට ජොබ් එකට යන්න අමාරුයි. දුර වුණොත් ඒ වගේම ළඟ වුණත් අපිට දවස් සතේ දවස් 5න් දෙකක් ෆිසිකලි ලෙක්චර්ස් යන්න ඕන හින්දා අපිට කරන්න බෑ. මේ ෆැක්ටරි ජොබ් වගේ ඒවා කරන්න හරි අමාරුයි, හොයාගන්න අමාරුයි. ඉතින් මේගොල්ලෝ ඇටෙන්ඩන්ස් වලට ලකුණු දෙනවා දෙපාරක්. මාස්ටර්ස් කට්ටිය ඇටෙන්ඩන්ස් කියන්නේ අපි ඇබ්සන්ට් වුණොත් දවස් දෙකක් අපිව ෆේල් කරනවා සබ්ජෙක්ට් එක. ඉතින් එහෙම දේවල් ඔයගොල්ලන්ට සාමාන්‍ය ඒජන්සියෙන් කියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ආවට පස්සේ ඒවා දැනගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට කලකිරෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එකේම කියන්නේ. ඒවා දැනගෙන එන්න. ඩිග්‍රී කට්ටියට එක දවසක් ඔන්ලයින්, එක දවසක් ඔෆ්ලයින්, ඒ කියන්නේ එක දවසක් ෆිසිකල්. ඉතින් ඒකත් ගෲප් 5කට විතර කඩලා තමයි තියෙන්නේ. හැමෝටම එකම දවසේ නෙමෙයි තියෙන්නේ. සමහරුන්ට සඳ තියෙනවා ලෙක්චර්, සමහරුන්ට අඟහරුවාදා, සමහරුන්ට බදාදා ෆිසිකල් ලෙක්චර් එක තියෙන්නේ. ඒත් සතියේ දවස්වල. ඒ නිසා පොඩ්ඩක් අමාරුයි. මේක ඩිපාර්ට්මන්ට් හෙඩ් එකත් අපි කතා කරලා බලුවා ලෙක්චර්ස් මාරු කරගන්න. ලෙක්චර් කරන කට්ටිය කැමති වුණොත් එයා පොඩ්ඩක් ස්ට්‍රික්ට් වැඩි හින්දා ඒක මාරු කරගන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් මේක තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ගර්ල්ස් හොස්ටල් එක ලංකාවේ ගර්ල්ස්ලා ආවන් පස්සේ මේ හොස්ටල් එකට තමයි ඒගොල්ලන්ට එන්න වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. අර ඩොමිටරි එකේ තමයි මේ ඩොමිටරි එකට නෝමල් ස්පීඩ් එකෙන් වෙදන් ආවොත් කොච්චර වෙලාවක් යනවද කියන එක, කොච්චර දුරක් ඇද්ද කියලා ඔයගොල්ලන්ට ගණනය කරගන්න පුළුවන්. ඉතින් මේ ඩොමිටරි එකේ තමයි ලංකාවෙන් එන ගර්ල්ස්ලා ඉන්නේ. මේක පරණ ඩොමිටරි එකක් නිසා මේක ඇත්තටම තට්ටු ගානක් තියෙනවා. 9ක් 10ක් විතර තියෙන තට්ටු. ලොකු ඩොමිටරි එකක් මේක. ඉතින් මේ ඩොමිටරි එකේ කිචන් එහෙම මුකුත් නැහැ. අර මං කිව්වා වගේ අර ඩේසින් කියන ඩොමිටරි එකේ විතරමයි කිචන් එකක් තියෙන්නේ. ඉතින් මේ ඩොමිටරිස් වල ඉන්න කට්ටිය වුණත් උයන්න ඕනේ නම් අර ඩොමිටරි එකට තමයි යන්න වෙන්නේ. එතකොට වින්ටර් එකේ යන්න ඕනොත් ඉතින් සීතලේ ගහයි පොඩ්ඩක් යන්න අපහසුතාවක් තියෙනවා. ඒව මම මේ බය කරන්න මොකටවත් කියනවා නෙමෙයි. ඇත්ත කතාව කියන්නේ. ඇත්ත දැනගෙන ඉන්න. ලේසි නෑ. මොන ඒජන්සියේ සුරංගන කතාවක් කියලා එව්වත් මේ සර්වයිව් වෙන එක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් අතේ වියදමට සල්ලි ටිකක් අරන් ඉන්න ජොබ් එකක් හොයා ගන්නකම් මේ ලෙක්චර් ඩේට්ස් එක අපිට ජොබ් හොයා ගන්න වෙන්නේ ඇරබයිට් තමයි. ඒ කියන්නේ පාර්ට් ටයිම් දවසේ ජොබ්. දෙක දිගට කරන ෆැක්ටරි ජොබ් හොයා ගන්න අමාරුයි සතිය දවසවල ලෙක්චර්ස් තියෙනකොට. ඉතින් මෙතන පඩිපෙළෙන් මම මේ පල්ලෙහාට බහින්නේ ඔයගලන්ට ජිම් එක පෙන්වන්න. ඉතින් මෙතන ඕගලන්ට බලා ගන්න පුළුවන් ජිම් එක. මේක ජිම් එකේ මැෂින්ස් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු ජිම් එකකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් මැෂින් ප්‍රමාණයක් තියෙනවා ජිම් එකක්. මේ ජිම් එක සතිය දවස්වල උදේ 9 ඉඳන් රෑ 10 වෙනකන් ඕපන් කරලා තියෙනවා. ඕන වෙලාවක ඕගලන්ට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මේ දොරෙන් මම ජිම් එකෙන් එළියට ආවා. ඊට පස්සේ ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා පොඩි සිත්තමක් වගේ. ඒ කියන්නේ පොඩි කැෆටේරියා එකක් වගේ එකක්. මේක කෑම එකක් වොන් 6600ක් වගේ වෙනවා. පොඩ්ඩක් ගණන් වැඩි. ඒ හින්දා ඔයාගෙන කන එක තමයි හොඳම දේ. ඉතින් මම ඔයගලන්ට දැන් පෙන්නන්න යන්නේ ඔෆිස් එක. මේ ඔෆිස් එකෙන් තමයි ඔයගලන්ට ඩොමිටරි වලට අදාළ මොනවා හරි දෙයක් කරගන්න තියෙනවා නම් එක්ක ලොකර් ඉල්ල ගන්න එක ගැන, එක්ක ඔයගලන්ට රූම් චේන්ජ් එකක් කරගන්නවා නම් ඒ වගේ හැම දෙයක්ම මේ මෙතන ඔයගලන්ට පේන ඔෆිස් එකෙන් තමයි කරගන්න පුළුවන්. ඔය ඉස්සරහා පේන කොළ පාට පඩිපෙළෙන් තමයි මම දැන් බහැලා ආවේ. ඇවිල්ලා මේ පැත්තට ආවම පස්සේ මෙතන තියෙන මේ ඔෆිස් එකෙන් ඔයගලන්ට ඔයගලගේ රූම් එක චේන්ජ් කරගන්න ඕන නම් අනිත් පාර්ට්නර්ස්ලත් එක්ක කතා වෙලා ඒ චේන්ජ් එක කරගන්න පුළුවන්. මේගොල්ලන්ට ඉංග්‍රීසි පුළුවන්. එහෙනම් එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව දෙයක් තමයි මාස්ටර්ස් කට්ටියට
විදිහට අපි කට්ටියම කියලා කතා කරලා try කරා එක දවසක lectures ටික දාගන්න. මොකද lecturer කැමති නිසා. හැබැයි department head පොඩ්ඩක් strict. එයා ඒකට අකමැති වුණා. එයා කියන්නේ second semester එකේ ඉඳන් ඔක්කොම ටික online තියෙනවා. මේ semester එකේ විතරයි masters කට්ටියට ඔක්කොම physical තියෙන්නේ කියලා. degree කට්ටියට කොහොමද දිගටම physical දවසක් තියෙන කතාවක් තමයි කියන්නේ. ඉතින් ඔය කියන දේවල් ෂුවර් කරන්න බෑ කියලාත් එයාම කිව්වා government එකෙන් දාන rules and regulations අනුව වෙනස් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා හිතෙනවා නම් subscribe කරන්න මගේ channel එක. ඔයගලන්ගේ යාළුවන්ටත් බලන්න share කරන්න, comment එකක් දාන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.